ඇබ්ස්කොන්ඩින් වද්ද ගන්න එපා. මොකද ඇබ්ස්කොන්ඩයක් වැදුනොත් එහෙම වලට දිරහම් 4000ක් 5000ක් තියෙනවා. ලක්ෂ 5ක පහමාරක වගේ මුදලක් යනවා ඔය ඇබ්ස්කොන්ඩින් එක පේ කරලා ඉවරලා ෆයින් වදින්න පටන් ගන්නවා දවසකට 50 ගානේ ඇබ්ස්කොන්ඩින් එකට අමතරව. අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න, සැලකිලිමත් වෙන්න. ඔයාගේ වීසකට ඇබ්ස්කොන්ඩින් වදිනකන් ඉන්න එපා ගායි. එහෙම ඔයාට එළියටවත් යන්න බෑ. ඊට පස්සේ ඔයාව කෙලින්ම අල්ලන් ඉවරලා ජේලර් දාලා ඉවරලා පස්සේ කෙලින්ම ඔයාට ලංකාවට යන්න තමයි වෙන්නේ. දින්න මගේ YouTube channel එක නරඹන ඒ වගේම විදේශගත වෙලා ඉන්න සහ ශ්‍රී ලංකාවාසී ලෝකවාසී හැමදෙනාටම මදත් ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. දින්න channel එකකින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කතා කරන්න යන්නේ අනිවාර්යෙන් ඔයා මේ වීඩියෝ එක සම්පූර්ණ බලන්න. ඔයා මේනකොට ඩුබායි වල ඉන්න කෙනෙක් නම් එහෙම නැත්නම් UAE වල ඉන්න කෙනෙක් නම් විසිට් වීසා එකක් දාගෙන ඇවිල්ලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා කැන්සල් වීසා වල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න. ඉතින් අපි දන්නවා ඩුබායි වල පහුගිය දවස්වල තිබුණු සිටුේෂන් එකත් එක්ක ලංකාව ඉඳලා ඩුබායි වලට ඇවිල්ලා විසිට් වීසා දාගෙන ඇවිල්ලා හිටපු කට්ටියගේ වීසා ඕස් ඩේ වුණා. ඉතින් එයාලට වීසා චේන්ජ් කරගන්න බැරි වුණා. ඒ වගේම සමහර කට්ටිය ජොබ් වලට ඇප්ලයි කරලා තිබිලි ඉවරලා ගිහිල්ලා එයාලගේ ස්ටේටස් චේන්ජ් කරගන්න බැරි වුණා. ඒ වගේම කැන්සල් වීසා හිටපු කට්ටියගේ වීසා එයාලගේ ස්ටේටස් චේන්ජ් කරගන්න බැරි වුණා. ඔය වගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා ගොඩක් දෙනෙක්ට. ඉතින් ඒ නිසා UAE රජය විසින් පොඩි අවස්ථාවක් එයාලට දින කිහිපයක් දීලා තිබ්බා. ෆයින් වදින් නැතුව ඕස් ඩේ වෙලා ඉන්න කට්ටියට ෆයින් වදින් නැතුව ඩුබායි වල ඉන්න පුළුවන් පොඩි සහන කාලයක් දීලා තිබ්බා. සහ එයාලට වීසා එක්ස්චේන්ජ් කරගන්න එහෙම නැත්නම් වීසා රිනිව් කරගන්න පොඩි සහන කාලයක් දීලා තිබ්බා. ඉතින් ඔන්න මේ වෙනකොට UAE රජය විසින් මේ සහන කාලය මේ 2026 මැයි 1 වෙනිදා වෙනකන් දීර්ඝ කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔයත් මේ වෙනකොට ඩුබායි වලට විසිට් වීසා එකක් දාගෙන ඇවිල්ලා සහජ විසිට් වීසා එකක් වෙන්න පුළුවන්. ඩුබායි විසිට් වීසා එකක් වෙන්න පුළුවන් දාගෙන ඇවිල්ලා ඉවරලා ඔයාගේ වීසා එක මේ වෙනකොට ඕවර්ස් ඩේ වෙලා නම් තියෙන්නේ. ඔයා ඕවර්ස් ඩේ වෙලත් ඩුබායි වල ඇතුලේ ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් මැයි 1 වෙනිදාට කලින් ඔයාලගේ වීසා එක රිනිව් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා මැයි 1 වෙනිදාට කලින් ඩුබායි වලින් පිට වෙලා ලංකාවට යන්න. ඔයා කැන්සල් වීසා ඉන්න කෙනෙක් නම් ඔයා විසිට් වීසා එකට රිනිව් වෙන්න මැයි 1 වෙනිදාට කලින්. එහෙම නැත්නම් ඔයාලා ජොබ් එකට ඇප්ලයි කරලා වර්ක් පර්මිට් එකකට ඔයාලගේ ස්ටේටස් එක චේන්ජ් කරගන්න. ඉතින් ඔයාලා මැයි 1 වෙනිදා වෙනකන් ඉඳලා ඉවරලා මැයි 1 වෙනිදා පහුවෙච්ච ගමන් ඔයාලට ෆයින් වදින්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා කලින් කිව්වා වගේ අනිවාර්යෙන් ඔයාලා මැයි 1 වෙනිදාට කලින් කරන දෙයක් කරගන්න. මොකද මැයි මේ දැනුම් දීලා තියෙනවා රජයෙන් මේක දැනුම් දීලා තියෙනවා ගවර්න්මන්ට් එකෙන් දැනුම් දීලා තියෙනවා guys. ඒ නිසා මැයි 1 වෙනිදා වෙනකන් ඉන්න එපා. ඊට කලින් ඔයාලා කරන දෙයක් කරගන්න. මොකද මැයි 1 වෙනිදා පහු වෙනකන් හිටියොත් එහෙම ඔයාලට ඇප්ස්කොන් වදිනවා. එහෙම නැත්නම් ඔයාලට දවසකට දිරහම් 50 ගානේ ෆයින් වදින්න පටන් ගන්නවා. සහ විසිට් වීසා ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයාලට ඔයාලගේ වීසා එක ඇබ්ස්කොන්ඩින් වදිනවා. ඉතින් මේ වෙනකොට තාම විසිට් වීසා ඕස් ඩේ වෙලා ඉන්න කට්ටියට තාම ෆයින් වදිලා නැහැ. මම කීප දෙනෙක් චෙක් කරලා බැලුවා සහ මට එන කෝල් වලට මෙසේජ් වලට කියන්නේ කියන දේවල් එක්ක ගොඩක් අයට ෆයින් වදිලා නැහැ. ඒ නිසා අනිවාර්යෙන් මේ ගැන සැලකිලිමත් වෙන්න. ඇබ්ස්කොන්ඩින් වද්ද ගන්න එපා. මොකද ඇබ්ස්කොන්ඩයක් වැදුනොත් එහෙම වලට දිරහම් 4000ක් 5000ක් කියන එක ලංකාවේ ගානින් සාමාන්‍යයෙන් ලක්ෂ 5ක පහමාරක වගේ මුදලක් යනවා. ඇබ්ස්කොන්ඩින් එක පේ කරලා ඉවරලා ඔයාලා ඊට අමතරව ඔයාලට ෆයින් වදින්න පටන් ගන්නවා දවසකට 50 ගානේ. ඇබ්ස්කොන්ඩින් එකට අමතරව ඔයා ඕවර්ස් ඩේ වෙලා ඉන්න ටයිම් එක අනුව ඒ දවසින් දවසට ඔයාලට ෆයින් එක වදින්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න, සැලකිලිමත් වෙන්න. ඔයාගේ වීසා එකට ඇබ්ස්කොන්ඩින් වදිනකන් ඉන්න එපා guys. ඒ නිසා කරුණාකරලා වීසා එක වෙනකොට ඕවර්ස් ඩේ වෙලා ඉන්න කෙනෙක් නම් මැයි 1 වෙනිදාට කලින් ඔයාලගේ වීසා එක රිනිව් කරගන්න. කැන්සල් වීසා ඉන්න කෙනෙක් නම් එක්කෝ ජොබ් එකට ඉක්මනින් ගිහිල්ලා ඉවරලා බලලා ඉවරලා වර්ක් පර්මිට් එකට ඇප්ලයි කරන්න. ඉතින් මෙන්න මේක තමයි මේ වීඩියෝ කරා මම අද ඔයාලට විශේෂයෙන් ඉදිරිපත් කරන්න කියලා හිතුවා. ඒ නිසා අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද UAE වල තියෙන නීතිය අපි හැමෝම දන්නා. මොකද ඔයාට බැරි වෙලා හරි ඔයාගේ වීසා එක ඇබ්ස්කොන්ඩින් වැදුනොත් එහෙම ඔයා ෆයින් වදින්න පටන් ගත්තොත් එහෙම ඔයාට එළියටවත් යන්න බෑ. ඊට පස්සේ ඔයාව කෙලින්ම අල්ලන් ඉවරලා ජේලර් දාලා ඉවරලා මාසෙකින් විතර පස්සේ මාසෙකින් නෙමෙයි සාමාන්‍යයෙන් සතියකින් විතර පස්සේ කෙලින්ම ඔයාට ලංකාවට යන්න තමයි වෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ රටක නීතිය තදයි UAE වල ඒක ඉන්න කට්ටිය දන්නවා. වෙනකොට ඇවිල්ලා ඉන්න කට්ටිය දන්නවා. ඒ නිසා අනිවාර්යෙන් මේ පළඳුර කලින් කරන දෙයක් කරගන්න, වීසා රිනිව් කරගන්න. එහෙම නැත්නම් ලංකාවට යන්න. ඉතින් ඒ නිසා රජයේ කියන දේවල් අනිවාර්යෙන් නිරන්තරයෙන් පිළිපදින්න. ඉතින් ගවර්න්මන්ට් එකේ මේනකොට දැනුම් දීලා තියෙන තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. සහ වීඩියෝ අනිවාර්යෙන් හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද අපි දන්නවා මේනකොට ලංකාවේ ගොඩක් දෙනෙක් ඉන්නවා වීසා නැතුව ෆයින් වැඩි ඉන්නවා. ඉතින් මේ වෙනකන් තාම යාලට chance එක දීලා තියෙනවා. ඉතින් ඒ නිසා බොරුවට නිකන් රටකට ඇවිල්ලි ඉවරලා ෆයින් වැඩි ඉවරලා ඩිපෝටේෂන් වෙලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජේලර් එක ඇතුළේ ඉඳලා යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට රජයෙන් දැනුම් දීලා තියෙන ටික හරියට කරගන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අනිවාර්යෙන් ඔයාලට මොනවද දැනගන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙනම් හැමෝටම ජය වේවා. මම දිනේෂ් බණ්ඩාර.